මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ඉදිරියේදී සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ඉදිරියේදී සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ඉදිරියේදී සෑම සතියේ දිනක බදාදා දින රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒක රජයේ කාර්යාලවලට අදාළව තමයි මේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම අපි මෙහිදී තීරණය කරනු ලැබුවා විශේෂයෙන්ම සෞඛ්‍ය, වරාය, ඒ වගේම ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍යම කටයුතු කළ ආයතන සම්බන්ධයෙන් එම නිවාඩු දිනේ අදාළ කර නොගන්නටත් ඒ වගේම පාසල් සහ විශ්වවිද්‍යාලවලටත් ඒ වගේම අධිකරණ ශාස්ත්‍රයටත් මෙම දිනය නිවාඩු දිනයක් වශයෙන් සැලකීම සඳහා ඒ වගේම රජයේ සියලුම උත්සව කටයුතු తాවකාලිකව නැවැත්වීමටත් මෙහිදී තීරණය කරනු ලැබුවා. නැවත දැනුම් දෙනතුරු රජය මගින් සංවිධානය කරන ලබන උත්සව නැවත දැනුම් දෙනතුරු නැවැත්වීම සඳහා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී තීරණය කරනු ලැබුවා පෞද්ගලික අංශයෙන් විශේෂයෙන්ම වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවය සම්මේලනයෙන් මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කිරීම සඳහා. ඒ වගේම දැනට නිකුත් කරලා තිබෙන ඉන්ධන QR කේතය මගින් දැනට නිකුත් කරලා තිබෙන ඉන්ධන ප්‍රමාණයන් පොදුවේ නිකුත් කරලා තිබෙන්නේ සියලුම අංශ සඳහා. ඊට අමතරව විශේෂයෙන්ම සංචාරක, ඒ වගේම කර්මාන්ත, සෞඛ්‍ය, කෘෂිකර්මය, වැවිලි කර්මාන්ත මේ යනාදී ශේෂ්ත්‍ර සඳහා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් කොපමණද යන්න සම්බන්ධයෙන් ගණනය කරලා ඒ ගණනය කරන ලබන ප්‍රමාණය අනුව ඒ ප්‍රවාහන කටයුතු සඳහා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා යනාදී වශයෙන් විශේෂයෙන් ඒ අමාත්‍යංශ සහරා තීරණය කරලා ඔවුන්ට විශේෂයෙන් ඒ ලැබෙන තීරණ ගනු ලබන ප්‍රමාණයන් අනුව ඉන්ධන නිකුත් කිරීමටත් ඒ තීරණ කරනු ලැබුවා. ඒ අනුව අපි ඒක දැනුම් දීලා ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. බදාදා දිනේ රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් කිරීම සහ ඉතිරි දවස් 4 ඒ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අපි ඔවුන් සමග ඔවුන්ට බලයක් ලබා දෙනවා. කාර්යාලයට කැඳවීමට අවශ්‍ය කොපමණ නිලධාරීන් ප්‍රමාණයක්ද, ඒ නිලධාරීන් කොහොමද ඔවුන් කැඳවන්නේ යනාදී සම්බන්ධයෙන් තීරණ ගැනීමට. ඒ වගේම මෙහිදී විශේෂයෙන්ම අපි බදාදා දිනේ නිවාඩු දිනයක් සේම ඒ වගේම අනිකුත් සෙනසුරාදා ඉරිදා දිනවලත් විශේෂයෙන්ම රජයේ සේවය පවත්වාගෙන යන්නේ නැහැ. ඒ අනුව අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් දැනට රටේ ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත තිබුණත් අපි මේ ඉදිරියේදී මුහුණ දිය හැකි ගැටලු සම්බන්ධයෙන් අපි ප්‍රෝකතනය කරලා ඒ අනුව ඒකට මුහුණ දීම සඳහා තමයි අද දින මෙවැනි තීරණ ගනු ලැබුවේ.